පින්වත්නි, ඔබ හොඳට මතක තියාගන්න ඕන ධර්මයේ හැසිරෙනවා කියන එක ලේසි එකක් නෙමෙයි. දැන් මේ උපාසක චරිතවලින් හොඳට ඉස්මතු වෙනවා ධම්මදීපා භික්කවේ විහෙරත. මහණෙනි, ධර්මය දූපතක් කරගන්න කියන වචනේ ධම්ම සරණ. ධර්මයමයි සරණ. අනන්‍ය සරණ වෙන සරණක් නැහැ. මේ උපාසක භාවය කියන එක දුර්ලභ ලාභයක්. උපාසක කියන එක. උපාසක උපාසිකා කියන නම අහන්න වාසනාවන්ත වෙන්න ඕන. මොකද මේ වචන තියෙන්නේ ධර්මයේ. කොච්චර අපි එක එක නම් ගොත් වලින් තනතුරු වලින් එක එක කුල පෙළපත් වලින් කතා කරන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළනේ මේ බුද්ධ ශාසනයේ හැබෑම පොහොසතා ශ්‍රද්ධාවන්තේ. එතකොට එයාගේ පැහැදීම හෙලවෙන්නේ නැහැ. ඒ වගේ මෙයා සිල්වතෙක්. ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරනවා. ඒ වගේ මෙයා සංඝයාට ප්‍රසාදනීයයි. ඒ කියන්නේ එයා සංඝයාට ආදරේ. සංඝයා යට කැමතිව හැබෑව. එයා සංඝයාට ආර්ය සංඝයා ගැන හිතලා එයා සංඝයාට කැප වෙලා ඉන්නේ. ඒ වගේම කර්මඵල විශ්වාස කරනවා. පැහැදිලා තියෙන්නේ රූපෙටවත්. එහෙම නැත්නම් ඒ ස්ථානෙටවත් ආයතනෙටවත් එහෙම එකට නෙමෙයි. පැහැදිලා තියෙන්නේ ධර්මයට. ගුණයට. ඒක තමයි මේ උපාසක භාවයේ තියෙන විශේෂත්වය. ධර්මයේ හැසිරෙනවා කියන එක කොච්චර දුෂ්කරද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන් සුන්දර කතා පුවතක් තමයි සූරම්බට්ට උපාසකගේ මේ කතාවේ තියෙන්නේ. මොකද බුදුරජාන් වහන්සේ හේතුවක් ඇති කල්ලිනේ බුදු මුවින් වදනක් මේ ලෝකෙට විවර කරන්නේ. භාගතුන් වහන්සේ වදාලා ඒ සූරම්බට්ට උපාසක ගැන භාගතුන් වහන්සේ වදාලේ කොහොමද? ඒත දග්ගම් භික්කවේ මම ශාවකානං උපාසකානං අවෙච්චප්පසන්නානං යදිදං සූරෝ අම්බට්ටෝ. පින්වත් මහණෙනි, මගේ ශාසනයේ නොසෙල්වෙන ශ්‍රද්ධාව තියෙන උපාසකවරුන් අතර අග්‍රයි කිව්වා. සූර අම්බට්ට උපාසක. වැනෙන්නේ හෙලවෙන්නේ. පින්වත්නි, ඔබට මතක ඇති බුද්ධ දේශනාවේ නොයි තැන්වල බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මේ වක්කලි ස්වාමීන් වහන්සේට වදාලා මේ රූපකාය වැඩක් නැහැ. ධර්මකායයි අපි සරණ යන්න ඕන. එතකොට කෙනෙකුගේ භාගතුන් වහන්සේ වදාළේ ධර්මය මේ ලෝකේ පිදුම් ලබනවා. ධර්මයේ පහළ වුණේ බුදුරජාණන් වහන්සේගේ සිතේ. ඒ ධර්මය අවබෝධ කළේ බෝධි මූලේ. ඒ ධර්මය අවබෝධ කරේ වජිරාසනේ. ඒ බෝසතාණන් වහන්සේගේ සිත නිකලෙස් කරගෙන ධර්මයේ පැන නැගී බෝධි මූලේ. ඒකයි වජිරාසනේ පවා පිදුම් ලබන්නේ. බෝධීන් වහන්සේ පවා පිදුම් ලබන්නේ බුදුරජාණන් වහන්සේගේ බුස්කරන්ට උපකාර කරා කියන අර්ථයෙන් මහ බෝධීන් වහන්සේට බෝධිය කියලා කියනවා. එතකොට මේ වජ්‍රමය අදිෂ්ඨානයක් අරගෙන ඒ ආසනේ වැඩ සිටලා ඒ අමනුෂ්‍ය මේ මාර සේනා පරාජය කරලා බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කළා. ඒ අවබෝධ කරගත් ධර්මය අපි අවබෝධ කරගන්න මහන්සි ගත්තී පුදුමාකාර හැල හැප්පීම් වලට අපිට මොන දෙන්න වෙනවා. උපාසක උපාසිකාවන් විදිහට ශ්‍රද්ධාව රැක ගන්නවා කියන එක හරිම අමාරුයි. ශ්‍රද්ධාව රකින්නවා කියන එක හරිම අමාරු දෙයක්.